Welcome to another accessible tourism video clip. I'm a vision impaired person advocating for disability. Please enjoy this video and share among your networks to make disability inclusion. දඹදිව උද්දවන්දනා ගමනේ අද තවත් වැදගත් ස්ථානයක තමයි මේ වීඩියෝ එක තියෙන්නේ. ඒ තමයි දුර්ගේශ්වරී කඳුපන්තිය. භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදුබවට පත්වීමට ප්‍රථම දුෂ්කර ක්‍රියා කරා. ඒ දුෂ්කර ක්‍රියා කරන සමයේ මෙම ස්ථානයේ තමයි දුෂ්කර ක්‍රියා කරන ලද්දේ. ඊටමත් මනරම් පරිසරයක්, නමුත් අති දුෂ්කරයි. ඒ ගල්තලාවේ උඩට නැගලා යා යුතුයි. ඉතින් බස් රථය මෙතනට නැවැත්තුව ගමන්ම ගොඩක් වෙලාවට ඉන්දියානු ජාතිකයන් එක්රොක් වෙනවා. එක් පිරිස් සමහරු පිරිස් දෝලාවල් රැගෙන එනවා. ඒ කියන්නේ නැගීමට අපහසු පුද්ගලයන්ව දෝලාවෙන් රැගෙන යනවා. සමහර පුද්ගලයන් සැරයටියක් රැගෙන එනවා. නැගීමට අපහසු පුද්ගලයන්ට සැරයටිය ආධාරයෙන් යන්න පුළුවන් විදියට. ඉතින් ඒ එක්කම දැන් මේ සංස්කෘතියත් එක්ක මේ දුර්ගේශ්වරී කඳුපන්තිය අපි නැග්ගා. ඒකම ටිකක් අමාරු ගමනක්, දුෂ්කර ගමනක්. නමුත් සියලු දෙනාම ආබාධ සහිත රහිත සියලු දෙනාම මේ කන්ද නැගලා ඇත්තටම අපි භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිදුවත් තවුසා ලෙස ජීවත් වෙනකොට දුෂ්කර ක්‍රියා කරපු ස්ථානය අපි දැක වන්දනා කරා. ඉතින් පුදුම වීරයක් සිදුවත් තාපසයාණන්ට තිබුණේ බුදු බව අත්කර ගැනීම සඳහා දුෂ්කර ක්‍රියා කරා. ඉතාමත් දුෂ්කර කාලයක් තිබුණේ. භාග්‍යවත් සම්බුදුරජාණන් වහන්සේ ඒ ධර්ම දේශනාවල මේ දුෂ්කර කර ආකාරය සඳහන් වෙනවා. ඉතින් ඒක නිසා ඒ ස්ථානය දැක බලා වන්දනා කර ඒ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා වූ ගුහාව අපි නැගුවා. සිදුවත් තවුසාගේ තිබිච්ච මේ වීරය අපටත් මේ වීරය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ ශක්තිය ලැබේවා. මේ වීඩියෝ එක නරඹන ආබාධ සහිත ආබාධ රහිත සියලු දෙනාම ඔබට දඹදිව යාමට අවස්ථාවක් නොලැබේ නම් මෙය දැක බලා වන්දනා කර මේ කර ගන්නා ලද කුසල කර්මය ඒකම අපි විසින් කරන ලද සියලු කුසල කර්ම ඔබටත් අනුමෝදන් කරනවා. එය අනුමෝදන් කරගන්න. සාදු සාදු සාදු. දුර්ගේශ්වරී ගුහා මාලාව දුර්ගේශ්වරී කේව්ස් බෝධිගයාට සමීපව පිහිටි බුදුන්ගේ ජීවිතයේ ඉදා වැදගත් ස්ථානයකි. මෙය ගයා දිස්ත්‍රික්කයේ දුර්ගේශ්වරී කන්දේ පිහිටා ඇත. බෝධිගයා නගරයෙන් කිලෝමීටර් කිහිපයක දුරින් පවතී. සම්ප්‍රදාය අනුව බෝධිසත්ව සිද්ධාර්ථ ගෞතමයන් සම්මා සම්බුද්ධත්වය ලබා ගැනීම සඳහා දීර්ඝ සත්‍ය සොයන ගමනේදී වසර 6ක් පුරා දැඩි දුෂ්කර ක්‍රියා අතිශය පසුතැවිලි භාවනා මෙම ගුහාවලදී සිදු කළ බව කියවෙයි. මෙම කාලය තුල ඔහු අතිශය කුඩා ආහාර ප්‍රමාණයකින් ජීවිතය පවත්වාගෙන ගිය අතර ශරීරය ඉතා දුර්වල හා කෙඳිරි ගැස්මෙන් පිරි තත්වයකට ළඟා විය. අවසානයේදී මෙම අතිශය දුෂ්කර ක්‍රමයේ හරහා නිවන් මඟ සොයාගත නොහැකි බව අවබෝධ කරගත් ඔහු මධ්‍යම මාර්ගය පිළිපදින්න තීරණය කළේ මෙහි සිටින අවසන් කාලයේදීය. ඉන්පසු ඔහු නොයිරංජනා ගඟ වෙත පිවිස ශක්තිය නැවත ලබා මහා බෝධි වෘක්ෂය යට බුදුපදාව ලැබීමට පිවිසීය. අද දුර්ගේශ්වරී ගුහා මාලාව බුද්ධ වන්දනා ස්ථානයක් ලෙස ලෝක බෞද්ධයන් අතර විශාල ගෞරවයක් ලබයි. ගුහා මාධ්‍යයේ බුදු පිළිමය, පුරාණ බුද්ධ චිත්‍ර හා කඳු මුදුනේ දෘශ්‍ය මනෝහරත්වය මෙම ස්ථානයට විශේෂ ආකර්ෂණයක් ලබා දෙයි. ආබාධ සහිත පුද්ගලයෙකු හැටියට මේ බුද්ධ වන්දනා ගමන ඉතාමත් වැදගත් වුණා. මෙම ස්ථානය වන්දනා කිරීමෙන් කුසල රාශියක් රැස් කර ගැනීමට හැකියාව ලැබුණා. ඒ වගේම ආබාධ රහිත සියලු දෙනාගේ සහයෝගයක් ලැබුණා.
ඒ අවට තියෙන පරිසරය විස්තර කරලා ඒකම බුද්ධ වන්දනාවට සහභාගී කරගෙන අපි සියලු දෙනාම එකම කණ්ඩායමක් ලෙස මෙම වන්දනාව හොඳින් සිදු කරා. පොතපතේ ත්‍රිපිටකයේ සඳහන් වෙනවා බණවලට අපි අහලා තියෙනවා දුෂ්කර ක්‍රියා කර සමයේ ඒ දුර්ගේශ්වරී කඳපන්දුවේ තිබිච්ච දුෂ්කරතාවයන් ගැන. ඒක අපි පින්තූර වලින් දැකලා හෝ එසේත් නැත්නම් බණවලට අසා විතරයි තිබුණේ. නමුත් මේ කඳුපන්තිය අපිත් තරණය කිරීමේදී ඒ නැගීමේදී අපිටම දැනුණා කොතරම් දුෂ්කර ක්‍රියාවලියක්ද කියන එක. ඒ කන්ද නැගලා ඒ ගල් තලාවල් උඩට ගිහිල්ලා ඒ කඳුපන්තියේ තිබෙන කඳු දැක්කහම ඇත්තටම හිතුණා කොතරම් දුෂ්කර කාර්යයක්ද දුෂ්කර ක්‍රියා කරන සමයේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදු වීම ප්‍රථම සිදුවත් තාපසයා ලෙස සිටින කාලේ මේ දුෂ්කර ක්‍රියා කරේ කොහොමද කියන එක. Accessible pilgrimage to Durgeshwari, Buddha Gaya, India. Travel is more than movement. It is freedom, discovery, and healing. For persons with disabilities, accessible tourism opens doors to meaningful experience and spiritual growth. Manik Gunaratna, together with a team from Damrivi Foundation, embarked on a Buddha Gaya pilgrimage to Dambadiva, India in November 2024. Visiting the sacred Durgeshwari in Buddha Gaya, a place of immense significance where Lord Buddha spent time in deep meditation before attaining enlightenment. This journey highlights the importance of inclusive travel, ensuring that everyone, regardless of ability, can connect with heritage, culture, and spirituality. සිදුවත් බෝසතාණන් වහන්සේ දුර්ගේශ්වරීහි දුෂ්කර ක්‍රියා කරන සමයේ දසදහසක් දෙවිවරුන් බෝසතාණන් වහන්සේ පසුපස සිටියා. බුද්ධත්වයේ ලබන තෙක්ම බෝසතාණන් වහන්සේ ආරක්ෂා කරා. එම නිසා මේ දුර්ගේශ්වරී පර්වතයේ බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරපු ස්ථානයේ වැඳ පුදා ගැනීමේ ලබාගත්තා වූ සියලු කුසල කර්ම සියලු පින් දෙවියන්ටත් අනුමෝදන් වේවා. ඒ වගේම මා ඇතුළු ලක්වාසී ලෝවාසී ආබාධ සහිත සියලු දෙනාටමත් ඔබ සියලු දෙනාටමත් මෙය නිවන් දොරටුවක්ම වේවා. සාදු සාදු සාදු. Yoad tampav romanutesu Satya muni bhagavad kincho Paragato bal viriya samangi Tansugatam saranaptamupemi Raga viraga manega masokam Dhamma masampata mappati kulam Madhurani mansagunan suribantam Dhamma mimansara nattamupemi Yacchata dinna mahappala mahu Chatusu jesu purisa yugesu Antacha pungala dhamma dasase Sangami mansara nattamupemi Yacchata dinna mahappalama Yam deyak yacchata yam deyak dinna dunna වූ දෙයක් මහත්ඵලමා වූ මහත්ඵල මහානිසංස වේද ඒ කුමක්ද යච්චත දින්න මහත්ඵලමා චතුසු චීසු පුරුෂ යුගල පුරුෂ යුගල හතර දෙනෙක් ඉන්නවා චතුසු කියන්නේ හතර සු කියන්නේ පිරිසිදු පුද්ගල යුගල හතරයි මොනවාද යුගල හතර සෝවාන් මාර්ගය සෝවාන් ඵලය සක්‍රිදාගාමී මාර්ගය සක්‍රිදාගාමී ආර්යත් මාර්ගය ආර්යත් ඵල අට පුද්ගලයෙක් අපිට පේන්නේ නැහැ නින්ද පුළුවන් පුද්ගල අටම නේද මාර්ගයේ ඉන්න අය ඉතින් මේතු අපි දන්නේ මාර්ග ලැබලම දත් ඔහොම හිටියට අපිට කියන්න බෑ මාර්ගයේ වෙන්නත් පුළුවන්
එහෙම හිතලත් නැතුව දැන් අපි මේ පූජා කරන්නේ සැරියුත් මුගලන් මහා සංඝරත්නය සහ එදා පස්සග තවුසන් මෙතන හිටියනේ සාත්තු කරන්න ඇවිල්ලා. එතකොට ඒ ඇත්තෝ පළවෙනියටම රහත් වුණ මේ කොණ්ඩඤ්ඤ උත්තමයා සහිත ඇත්තන්ටනේ දැන් මේ පූජා කරන්නේ ඇත්තන්ට අනන්ත සංසාරේ පෙරම් පුරාගෙන ඇවිල්ලා මේ ස්ථානෙට එලා මේ විදියට උත්තමයෙක් පිටිපස්සේ හිටියනේ අවුරුදු 6ක්. ඒ සංඝ රත්නයේට මේ පූජා කරන්නේ. ඒ වෙනුවෙන් දැන් පණ තියෙන කෙනෙකුට මේ පූජා කරන්නේ. ඒ වෙනුවෙන් පූජා කරන මේ සංඝ රත්නය බුදුහාමුදුරේ දේශනා කළා තියෙනවා. හරියට කරුවල පාරක ටෝච් එකක් ගේනකොට එක්කෙනෙක් ටෝච් එක ගහන්නලා එයාගේ ගමන ඉවරන අය අනිත් එක්කෙනාට ටෝච් එක දෙන්න ඕන. එතකොට එයා ගහගෙන යනවා. තේරෙනවද? ඒ ටෝච් එක අපි මාරු කර කර යන්නේ. ඒ වගේ තමයි අපේ මේ මහා සංඝරත්නය මොනවා වුණත් අපේ එළිය දිදී යනවා අපිට එක්කෙනෙක් අතහැරුණත් අනිත් එක්කෙනාට දීලා. එයා අතහැරුණත් අනිත් එක්කෙනාට දීලා. එහෙම නේද? ඉතින් ඒ සංඝරත්නයට තමයි මේ මහත් වූ පිරිකර පූජාව. හරි? එතකොට මේ පිරිකර පූජාව දැක බලා ගන්න මේ ස්ථානීය අධිග්‍රහිත දිව්‍ය රාජ මණ්ඩල පමණ නෙමෙයි මේකේ අනන්ත අප්‍රමාණ ප්‍රේතයෝ අරුමු යකු ඉන්නවා. ඒ සේරම අමනුෂ්‍යෝ දෙවියෝ බ්‍රහ්මයෝ ඇතුළු. මොකද මේක ඇතිව යකෙක් හදපු එකකුත් ඔන්න හැරි එකක් තියෙන ඒක ප්‍රශ්නකුත් තියෙනවා. මෙහෙට නැහැ. ඒ කාලි සිදු වෙච්ච. එතකොට දැන් ඒ සියලු ඇත්තන්ටත් මේ සියලු කුසල් අනුමෝදන් කර සිටිනවා. මොනවාද? දානමය, සීලමය, භාවනාමය. සියලු සත්වයෝ, සියලු භූතයෝ, සියලු ප්‍රාණීහු, සියලු පුද්ගලයෝ, සියලු ආත්ම භාවයත්ෝ, සියලු ස්ත්‍රීයෝ, සියලු පුරුෂයෝ, සියලු ආර්යෝ, සියලු අනාර්යෝ, සියලු මනුෂ්‍යයෝ, සියලු බ්‍රහ්මයෝ, සියලු දෙවියෝ, සියලු නාග සුපර්ණයෝ, සියලු විනිපාතික දුක්ඛිත සත්වයෝ, සියලුම සත්වයෝ මේ කුසලයේ අනුමෝදන් වෙමින් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, සැපතින් සැපතටපත් සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාධරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාරේව මනුස්සානං බුද්ධෝ භගවාති සාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්මිතිකෝ අකාලිකෝ ඒකස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදි ධම්මෝ විඤ්ඤෝති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අටපුරිස කුදරානි ඒස භගවතෝ ශාවක සංඝෝ යාහුනේයෝ පාහුනේයෝ දාකිනේයෝ අංජලි කරණීයෝ මනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාමි. साधु 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 स्वामीनी स्वामीनी भाग्यवत क्रिया करने दुर्गेश्वरी खंड वंदे नमस्कार करने दुर्गेश्वरी खंड हिरिय पारमितावे संकेतයක් ලෙස වන්දනා කරමු.
අපටද ඔබ වහන්සේගේ වීරිය පාරමිතාව පුරා ගැනීමට පින පහළ වේවා කුසලය පහළ වේවා අප විසින් මෙසේ දන් පැන් පිරිකර රැගෙන පැමිණියේ ඔබ වහන්සේගේ උතුම් ප්‍රතිපත්තිය අගය කොට වන්දනා කිරීමටයි මෙම සියලු පූජාව වහන්සේගේ අනන්ත ගුණ සාගරයට අනන්ත පුණ්‍ය සාගරයට අනන්ත ඉර්ධි සාගරයට අනන්ත ජුති සාගරයට පූජා කරමු साधु नमो ते पुरीसाजन्य नमो ते पुरीसाजन्य नमो ते पुरीसुत्तम नमो ते पुरीसुत्तम नमो ते पुरीसातुल्य नमो ते पुरीसातुल्य ते पुरीसा नमो ते पुरीसा सब කියන්නේ ආජන්න පුරුෂෝ ආජන්න කියලා ආජන්න අශ්වයා කියන්නේ කියන්නේ පරද්දන්න බැරි වේගවත් ශක්තිමත් අශ්වයෙක් කියන්නේ අන්න එවැනි බුදු පියාණන් ආජන්න පුරුෂෝ ශ්‍රේෂ්ඨ පුරුෂෝ උත්තම පුරුෂෝ මහා උත්තමයන්න් වහන්සේ කියලා වන්දනා කරනවා. හරි? එතකොට මේ වන්දනාවේ කුසල ශක්ති බලය මටද වීර්ය පාරමිතාව වැඩිවා. වීර්ය පාරමිතාව. කාන්ති පාරමිතාව ඉවසීම කොච්චර කරන්නේ නැද්ද? නේද? කාන්ති පාරමිතාව වැඩිවා. කාන්ති පාරමිතාව වැඩි. බුදුහාමුදුරුවෝ භෝජනේ ගොඩාක් කැප කරලා අඩු කරලා වැඩි කරලා බොහොම පරීක්ෂණ පැවැත්වුවා. ඒකට කියනවා භෝජනේ මාත්‍රාඥතාවය කියලා. මටද භෝජනේ මාත්‍රාඥතාව විරිය වැඩිවීමට ලැබේ. භෝජනේ මාත්‍රාඥතාව විරිය වැඩිවීමට ලැබේ. දැන් අපිට කැම තිබුණාම පාලනය කරන්න බෑනේ. කැම පාලනය කියන්නේ භෝජනේ මාත්‍රාඥතාවය. එහෙනම් දස පාරමිතාම උන්වහන්සේගේ සම්පූර්ණයි කොයිද එතකොට මේ දුර්ගාශ්වරී කන්දේ අඩුපාඩු තිබිච්ච ඔක්කොම ඇදුණා අඩු තිබිච්ච තමයි මෙතන මේ සම්පූර්ණම දස පාරමිතා සම්පූර්ණ කළේ නම් අපගේද දස පාරමිතා මේ උතුම් ගමනින් සම්පූර්ණ වේවා සාදු කරණීය මත්ත කුසලේන යන්තං සම්තං පදං අபிසමෙච්ච සක්කෝ දුච්ච සුචෝදස්ස මුද්වානිවානි සම්පුස්සකෝච සුවරෝච වක්ඛිචෝච සල්ලෝති සම්ත්‍රින්ද්‍රියෝච නිපතෝච අපරාණෝ කුලේසු අනුගිද්දෝ නච බුද්ධං සමාචරේ කිංචි විඤ්ඤෝ පරේ උපාදීයෝ සුඛිනෝ වාකේ විනෝන්තු සබ්බේ සත්තා වායු සිද්දග්ගා ඒචිකාන පුරුතත්ති තසාවාදාවරාවා අනුසේසා දීගාවායේ මහන්තාවා මච්චිමා රස්සකාන්තතුල දිච්ඡාවායේ වාත්‍රික්ඛායේ ච දුරේ වසන්ති අවිදෝරේ උත්තාවා සම්මවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා පුරෝපරන්නි කුබ්බේත ඥාතමන්නේත කප්පකිනං කංචි ක්‍යාරෝචනා පටිගසඤ්ඤා ඥානමඤ්ඤස්ස දුක්ඛමිච්ඡය මාතායතානියං පුත්තං ආයුසායේක පුත්‍ර මනුරක්ඛේ ඊවාංපි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං විත්තං සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං ධම්මදෝත චිරියං ච අසම්භාරං අවේරං අසපත්තං තිත්තං චරං නිසින්නෝ වාසයනෝ වායාවතස්ස විහෙතමිත්තෝ සතින් හදිත්තේය බ්‍රහ්මමේතං විහාරං විදමාහු දිත්තං චානුපලම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු සුඛී දීදානජාත බ්‍රහ්මසෙය්‍යං පුනරේති සාදු සාදු ඉතින් ඒ තමයි
ඒ අපි තුන්වෙනියට විද්‍යාචර්ම සම්පන්නෝ කියලා ගුණය මහා ආශ්චර්ය විශාල 이르දි බල තියෙන ගුණය. මේ සේරම ලැබුණේ මේ ස්ථානයේ. එහෙනම් බලන්න 이르දි බලයක් අපටත් දැන් ලැබිලා තියෙනවා. නැද්ද? හරි අමාරුයි, කන්ද අමාරුයි, නදින්න බෑ, ඩෝලා වෙන්න බෑ, අරම බෑ, මෙහෙම බෑ කියලා බැලුවාම සේරම අර වයසක අයත් ඇවිල්ලා. නේද? කොයිකත් 이르දියක්. දැන් හැමෝම මේ මුකුත් උනේ නැහැ කාටවත් නේ. ඒක නිසා ඒක 이르දියක්. තව 이르දියක් තිබුණා. මහා සෙනක කන්දරාවක් මෙතන හිටියා. අපි මෙතෙන්ට එනකොටම බස් තුනක් තිබුණා මෙතන. මං හිතා බස් තුනම උඩනේ දැන්. හැබැයි කවුරු අපි මෙතෙන්ට ඇතුළට යනකොට එම් අපි අර තව එක්කෙනෙක් දෙන්නෙක් තමයි හිටියේ. අපි හොඳට වැඳගෙන එළියට එනකොට තමයි අනිත් ගෲප් එක ආවේ. ඒවා බලන්න අපි ඉස්සැලසිල ඉර්ධි කියන්නේ මේ අහසෙන් යන එකට නෙවෙයි. ඕගොල්ලන්ටත් තියෙනවා ඉර්ධි. ඕගොල්ලෝ ඉස්ලාම් දේවල් හරියනවා. ඒවා ඉර්ධි. නැතු මේ උඩින් යනවා කොලේ ගිලිනවා මෝදේ ගිලිනවා කියන එක නෙමෙයි. ඉති ප්‍රාත්‍යහාර. හරි? ඒක නිසා අපිට එහෙම පෙන්නන්නේ අපි මේ පිළිබඳව සන්තෝෂ වෙලා කියලා සියලු දෙවියන්ට සාමදාචම්මේ සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බේ නාගා අනුමෝදන්තු සබ්බේ භූතානුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ පච්චමේන විනුපක්ඛෝ කුවේරෝත්තමන්ත චත්තාරෝතේ මහරජා ලෝකපාලා යසසින චත්තාරෝතේ මහරජා නම් සාදු සාදු මොකද එදා දුෂ්කර ක්‍රියා කරන දවසේ දෙවියෝ වැඩි හිටියා සිදුවත් දවස් ආහාර ගන්න නැතිකොට බලේ හොජාව දාන්න ලෑස්ති උනේ නේද? එන පස්සෙන්ම ඉඳලා තියෙනවා. ඉතින් දැනුත් මේ දෙවිවරු ඉන්නවා. අපටත් ඊට වෙයි. හුඟක් අධිෂ්ඨාන කරලා යන්න. ලෙඩ දුක් රෝග නැතුව දැන් නිකන් හිතන්නකො මේසා කෑමත් නැහැ වතුරත් නැහැ. දෙද වැඩි වැඩි කලන්තය ඇදී හරි මොකක් හරි සීනි වැඩි වීමක්වත් ප්‍රෙෂර් වැඩි වීමක්වත් මුකුත් තරම මේවා කම්ප්ලේන් නැහැ නේ. උනා නම් මැරෙන්න එපා නේද? දැන් ඒ කියන්නේ නිරෝගී බව හැමම තිබිලා තියෙන වැඩසැකිල්ල උනාට. ඒ නිරෝගී බව අපට ලැබේවා කියලා හිතන්න. ඒ උත්තරමයන් වහන්සේගේ නිරෝගී බව අපටද ලැබේවා. අපට හේතු වාසනා වේවා. උපනිශ්‍රේ වේවා. සාදු සාදු සාදු. මේ පුණ්‍ය සම්භාරයේ විශ්වයේ මම නිතරම කියනනේ මේක මෙතන ටිකක් වෙදකම ආකර්ෂණීය වෙච්ච දෙයක්. ඒ නිසා සියලුම පරණ මෙරිච්ච ගොඩාක් කල් ඉඳන් මෙරිච්ච වෙද්දු ડોක්ටර්ස්ලා කියන්නේ වෙද්දුනේ නේද? දොස්තරවරු හොඳ ඇත්තෝ ඉන්නවා. ඒගොල්ලෝ දිව්‍ය තලවල බ්‍රහ්ම තලවල ඉපදිලා ඉන්නවා. මේ පුණ්‍ය සම්භාරය අපි ඒගොල්ලන්ට කායේන වාචා චිත්තේන පමාදේන මයකත අච්ඡයං කමනේ වන්තේ භූරිපන්න සදාගත කායේන වාචා චිත්තේන පමාදේන අච්ඡයං කමනේ වන්තේ භූරිපන්න කායේන වාචා චිත්තේන පමාදේන මයකත අච්ඡයං කමනේ සංස සුපටිපන්න උත්තර සාදු සාදු සාදු. Please subscribe and join hands with us to make disability inclusion. Dhamman saranam gacchami